වැඩ අදත් වැඩ ඇරලා යන ගම මටත් නියම බාණ්ඩයක් හම්බුණා. මෙන්න මේ අයිස්ක්‍රීම් එක. මේක චොක්ලට් නෙමෙයි අයිස්ක්‍රීම්. රැෆලෝ. ඉතින් මම මේක ගත්තේ මේක අයිස්ක්‍රීම් එක වගේම රසයිද කියලා බලන්න චෙක් කරන්න. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. අපි බලමු මේක කඩාගෙන වෙනඩකින්ද. මෙන්න මේක කඩාගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඒක අනිත් අයිස්ක්‍රීම් වල හරිම කියුට් ෂේප් එකක් මම අයිස්ක්‍රීම් වල දැකපු. මෙන්න මේ විදිහ රවුමක් වගේ තමයි තියෙන්නේ. මාරම සුවඳයි ඒක. ඒ කියන්නේ මේ ගානට මම ෆෝන් එක මෙන්න මේ ගානට අරලන් ඉද්දිත් මාරම සුවඳක් එනවා ඒකේ. එහෙම තමයි තියෙන්නේ. අපි බලමු අයිස්ක්‍රීම් එක කාලා කොහොමද කියලා. ගයිස් මාරම රසයි අයිස්ක්‍රීම් එක. පට්ටම රසයි. කියන්නේ ඇතුලේ මම සුදු පාට තියෙන එක නිකන් අයිස්ක්‍රීම් එකත් එක්ක නිකන් පොල් වගේ හැපෙනවා. මම මේ අවුට කෝටින් එකක් මාරම රසයි මික්ස්චර්ඩම්. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මම ඇත්තටම මේ චොක්ලට් වලින් ඒ කාපු චොක්ලට් වල තියෙන අයිස්ක්‍රීම් වලින් කාපු රසම එක කියලා කියන්න පුළුවන්. පට්ටම රසයි. එහෙනම් ගිහින් එන්නම්. චියර්ස්.